අයාළුවනේ ඔන්න අද අපි යනවා කොල්ඩු පිටිය පැත්තේ. ගම ඉඳලා අපි දැන් යන ගම ඔන්න දැන් දොඩංගොඩින් හයිවේ එකට ගාන තමයි හදන්නේ. අපි දැන් මේ දොඩංගොඩේ ඉඳන් හයිවේ එකේ කොළඹ පැත්තට යන ගම. ඉතින් යාළුවනේ අපි මේ ගමන යන්න තීරණය කරේ මෙන්න මේ හේතුව නිසා. අපි මෙච්චර කරපු වීඩියෝ වල ක්වොලිටිය අප්ඩේට් කරන්න අපිට ඕනකමක් තිබ්බා. ඒක නිසා අපි ඒකට ඔප්ෂන් ගොඩාක් හොය හිටියා. ඒකට ඇක්ෂන් කැමරා බැලුවා, නෝමල් වීඩියෝ කැමරා බැලුවා, ස්මාර්ට් ෆෝන් බැලුවා. මොහොම කාලයක් තිස්සේ බලපල ඉඳලා අපි තීරණය කරා මොබයිල් ෆෝන් එකක්ම ගන්න. අන්න ඒක ගන්න තමයි අපි මේ අද යන්නේ. මොබයිල් ෆෝන් ගැන කතා කරනකොට අපි ගොඩාක් කල් හෙව්වා අපි ගන්නේ Android ෆෝන් එකක්ද Apple ෆෝන් එකක්ද. ඊට පස්සේ අපි ගොඩාක් මොබයිල් ෆෝන් රිවිව් කළා. බලලා ඉවරලා අපි තීරණය කරා Apple iPhone එකක්ම ගන්නවා කියලා. දැන් මේ වීඩියෝ එක කරන්නේ Android ෆෝන් එකකින් Samsung M21 ෆෝන් එකකින් තමයි අපි මේ වීඩියෝ එක කරන්නේ. මේ ෆෝන් එකේ වීඩියෝ ක්වොලිටි ගැන දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් නේද? කාලයක් තිස්සේ හිතේ තිච්ච හීනයක් අත හැබෑවෙන්න යන්නේ. අපි දැන් මේ හොරණ කොළඹ පාරේ යන ගමන් ඉන්නවා. පුදුටි යුනිටි ප්ලාසා එකට තමයි අපි අද යන්නේ. අපිට තව ටික දුරක් තියෙනවා එතනට යන්න. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා කොහොමද ෆෝන් එක ගන්න කියලා. කාලයක් තිස්සේ හිතේ තියච්ච ආසාවක් තමයි YouTube channel එකක් පටන් ගන්න ඕනේ. ඒකට ඉතින් හොඳ කැමරා ෆෝන් එකක් තිබුණේ නැහැ. ඒ වුණාට ළඟ තියෙන ෆෝන් එකෙන් වීඩියෝ කරලා වීඩියෝ අප්ලෝඩ් කරන්න කියලා හිතාගත්තා. සමහර විට ඒක හේතුවක් වෙන්නේ අපේ channel එකේ තියෙන views ප්‍රමාණය අඩු වෙනවා. ඒත් ඉතින් මිනිස්සුන්ව වැඩි හදාගෙන ඉස්සරහට යන්න බෑ නේද? ඒක නිසා අපි තීරණය කළා වීඩියෝ ක්වොලිටි හොඳ වීඩියෝ ක්වොලිටි එකක් තියෙන ෆෝන් එකක් ගන්න තීරණය කරා. iPhone වල price අපි හැමදාම හොයලා බලුවා. එතකොට අපිට ආපු ගැටලුවක් තමයි used iPhone එකක් ගන්නවද brand new iPhone එකක් ගන්නවද? අපි ගණන් සංසන්දනය කරලා බලලා අපි තීරණය කරා brand new iPhone එකක්ම ගන්න ඕනේ. Liberty Plaza එකෙන් මම ඊට කලින් ෆෝන් දෙක තුනක්ම අරන් තිනවා. ඒකට සාපේක්ෂව බැලුවට පස්සේ Liberty Plaza එකේ ෆෝන් වල ගණන් ටිකක් අඩුයි කියලා හිතුණා. ඒක නිසා අපි අද යනවා Liberty Plaza එකට අලුත් iPhone එකක් ගන්න. අපි highway දාලා තමයි ආවේ. අපි තාම highway එකෙන් කහතොටින් exit කරලා මේ ඉන්නේ පිළියන්දල බයිපාස් රෝඩ් එකේ. තව ටිකකින් අපි අපහෝ නැවත කොළඹ හොරණ පාරට හරවනවා. හරවලා ඉවරලා අපි යන ගමන් බලමු මොනවද අපිට හම්බෙන්නේ කියලා. දැන් අපි 120 පාරට දාලා තියෙනවා. දැන් අපි බොරලස්කමෙන් හරවලා දෙහිවලට ගිහිල්ලා දෙහිවලින් යනවා කොල්ලු පිටියට. දැන් අපි හරවන්නේ දෙහිවල පැත්තට. දැන් මේ අපි ඉන්නේ බෙල්ලන්විල් හරියේ. තව ඉස්සරහින් අපි හරවනවා ගාල්ල කොළඹ පාර. දැන් අපි දෙහිවල හරියට ඇවිල්ලා ඉන්නේ. ඉස්සරහින් අපිට පේනවා දෙහිවල ගුවන් පාලම. පොඩි වෙලාවකින් අපි හරවනවා ගාල්ල පාර.
දැන් අපි ඉන්නේ ගාලු පාරේ. ඔයගොල්ලන්ට පේන ඇති මේ පාර හරියට ගැස්සෙනවා. අපේ ෆෝන් එකත් ඒ විදිහටම ගැස්සෙනවා. මේ ෆෝන් එකේ OS නැති නිසා වීඩියෝ වල ක්වොලිටිය විතරම ගැස්සෙන ගමන් තමයි තියෙන්නේ. දැන් අපි බම්බල පිටිය හරි ඉන්නේ. තව ටිකකින් අපි කොල්ල පිටියේ. දැන් මේ අපි ඉන්නේ කොල්ල පිටිය හරි. දැන් අපි ලිබර්ටි ප්ලාසා එක ගාවට මැවිලා ඉන්නේ. මෙතනින් හැරෙවුවාන් පස්සේ ලිබර්ටි ප්ලාසා එකේ කාර් පාක් කරනවා. ඔන්න ඔතනින් තමයි ඇතුළට හරවන්න තියෙන්නේ. පොඩ්ඩක් ඉස්සරහින් අපිට මෙතනින් එහාට අපේ මේ ෆෝන් එකේ වීඩියෝ ටික කරගන්න බැරි වුණා. අපි මෙතනින් එහාට බලමු අපි ගත්ත iPhone එකෙන් අපි ගත්ත වීඩියෝ ටික. දැන් ඔයාලට පේනවා ඇති මේ ෆෝන් එකේ වීඩියෝ ක්වොලිටි කොහොමද කියලා. අපි කලින් එකත් එක්ක සංසන්දනය කරන්නේ නැහැ. මොකද අපි channel එක හැදුවේ ෆෝන් එකෙන්. කොහොමත් අපි අප්ඩේට් වෙච්ච එක ගැන අපිට සතුටුයි. මම ෆෝන් එක අන්බොක්ස් කරන වීඩියෝ ටිකක් ඔයාලට ඉස්සරහට දාන්නම්. අපි මේ පොඩ්ඩක් Unity එකේ ඇතුලේ එවිදින ගමන් තමයි ඉන්නේ. බලන්න ඔක්සේ ඔයාලට තොරතුරු. අපි මෙන්න මේ shop එකෙන් තමයි iPhone එක ගත්තේ. මම ගත්තේ iPhone 13 එකක්. brand new තමයි ගත්තේ. මේ තින්නේ එකේ unboxing experience එක. මම මේ ෆෝන් එක ගැන විස්තර පස්සේ ඔයගලන්ට දාන්නම්. full review එකක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ෆෝන් එක ගැන. ඉස්සරහට ඔයගලන්ට බලා ගන්න වෙන්නේ මම මේ ෆෝන් එකෙන් කරන වීඩියෝ තමයි. ඇත්තටම අද හරිම සතුටු දවසක්. අපි ගොඩක් බලාපොරොත්තුෙන් හිටපු කීනක් හැබැයි වුණා. අපේ පැටියටත් අද හරියටම සතුටුයි. මේ තියෙන්නේ මම මගේ ෆෝන් එකෙන් ගත්ත මුල්ම වීඩියෝ ක්ලිප් එක. ඇත්තටම වීඩියෝ ක්වොලිටි නම් මාරයි. මට හරියම සතුටුයි. මේ මෙතන ටිකක් අඳුරුයි. ඒනත් සාමාන්‍යයෙන් iPhone එක හොඳට perform කරනවා. මේක අපි ඉන්නේ වාහනේ පාක් කරපු තැන බේස්මන්ට් එකේ තමයි ඉන්නේ. අපි දැන් යන ගමන් අපිට පොඩි බඩගින්නක් ආවා. දැන් ටික හවස වෙලා තියෙන්නේ.
අපි ඒක නිසා තීරණය කරා මොන හරි කාලයක් යනවා වගේ. අපි PNS එකට ඇවිල්ලා මොන හරි කාලයක් යන තීරණය කරා. PNS එකෙන් බඩපුරවගෙන ඇවිල්ලා දැන් මේ යන්න හදන්නේ. අපි ගෙදර යන තීරණය කළා නැක්කට පියායි පොඩ්ඩක් මග නවතලා යන තීරණය කළා. දැන් අපි ඉන්නේ දෙහිවල. අපි කැන්ඩි එකට යන්න තමයි හදන්නේ දැන්. වාහනේ ඇතුළේ ටිකක් කරුවලයි. ඒක නිසා තමයි පොඩ්ඩක් මේ නොයිස් ගතිය වැඩි. iPhone 13 එකේ බැක් කැමරාවෙන් ගත්ත වීඩියෝ ටික තමයි මේ. දන්නේ මේ ෆෝන් එකේ සිනමැටික් මූඩ් එකක් තියෙනවා. මට ඒකෙන් වැඩ ගොඩක් ගන්න පුළුවන්. මම ඉස්සරහා වීඩියෝ වලදී ඒක ඔයගලන්ට පෙන්නන්න. දැන් අපි බිල් කරලා යන්න තමයි හදන්නේ. අපි කැන්ඩි එකට ගිහිල්ලා එහෙනම් ගෙදර යන ගමන් ගිහින්. දැන් වෙලාව රෑ 7:00යි. iPhone 13 එකේ night mode එකේදී හෙල්ප් කැමරාව වැඩ කරන්නේ මෙහෙම තමයි. දැන් අපි දෙහිවල ගුවන් පාර උඩ ඉන්නේ. දැන් තමයි අපි යන්නේ 8යි. දැන් 8ට කාලා වෙලාව. එහෙනම් අලුත් වෙන වීඩියෝ quality එකත් එක්ක ලස්සන වීඩියෝ එකකින් ඉදිරියේදී හම්බ වෙනවා. ඒවා බලන්න අපි subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඉදිරියේදී හම්බ වෙමු. අපේ නැරඹුවට බොහොම ස්තුතියි. එහෙනම් ඔයගොල්ලෝ සතුටින් ඉන්න. සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම.